guys අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ICT Bro ශ්‍රී ලංකා YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ඇත්තටම ඔයාලා ගොඩ දෙනෙක් පාවිච්චි කරන එකක් තමයි Google කියන්නේ. ඉතින් Google එකේ තියෙනවා ගොඩක් features Google Gemini, Google Assistant වගේ ගොඩක් ඒවා තියෙනවා. තව ඔයාලා AI videos create කරන VEO3 වගේ ඒවාත් තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ඔයාලා Google එක Pro කරලා. එහෙම නැත්නම් Google එකට සල්ලි දීලා Google එකේ Pro අප්ඩේට් කරලා තියනවා නම් ඔයාලට ඒක ගොඩාක් මුදලක් වැය වෙනවා. ඉතින් මම ඒකට හොද විසඳුමක් ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ ලංකාවට වගේම මුළු ලෝකේ සමහරක් රටවල් වලට Google සමාගම විසින් නිකුත් කරලා තියෙනවා ළමයිට. ඒ කියන්නේ ස්ටුඩන්ට් ළමයිට, යුනිවර්සිටි ළමයිට වගේ කට්ටියට අවුරුද්දක් පුරාවටම Google Pro සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන්න තීරණය කළා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ කොහොමද හරියට නිවැරදිව ඒ Google Pro එක තමන්ගේ email එකට download කරගන්නේ කියලා. ඇත්තටම Google Pro එක ගැන මම ඉස්සරහට කියන්නම්. ඉතින් අපි වැඩි කතා නැතුව ගිහිල්ලා බලමු කොහොමද මේ Google Pro දාගන්නේ කියලා. This is ICT Bro Sri Lanka YouTube. Hit wow. ICT Bro Sri Lanka subscribe. ICT Bro. ඇත්තටම guys ඔයාලට Google Pro දාගන්න කලින් ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඉතින් ඔයාලා සමහරක් ගොඩක් දෙනෙක් දන්නේ නැතුව ඇති Google Pro කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම Google Pro කියන්නේ තමන් Google එක පාවිච්චි කරනවානේ. Gemini උනත් ගත්තොත් ගොඩක් දෙනෙක් පාවිච්චි කරනවා. AI ෆොටෝ හරි ක්‍රියේට් කරගන්න. ඉතින් දැන් මේකේ අපිට ෆොටෝස් දානකොට එක ලිමිට් එකක් තියෙනවා. එක ස්ටෝරේජ් එකක් තියෙනවා. ඒ ස්ටෝරේජ් එකෙන් එහාට යන්න බෑ. ඒ ලිමිට් එකෙන් එහාට යන්න අපිට අප්ඩේට් කරන්න වෙනවා. නැත්තම් පැය ගණක් ඉන්න වෙනවා. ඉතින් ඇත්තටම මේ Pro එක දාගත්තට පස්සේ අපිට ලිමිට් එක ගොඩාක් දුරට දාගන්න පුළුවන්. ඒ වගේම GB 2 දක්වා වගේ GB 100 දක්වා වගේ අපිට අප්ඩේට් කරගන්න පුළුවන් ස්ටෝරේජ් එක. ඒ වගේ ගොඩක් features තියෙනවා. දැන් අපි VEO3 වලින් වගේ AI videos create කරනවා නම් ඒකටත් අපි Pro අප්ඩේට් කරගෙන ඉන්න ඕනේ. ඉතින් Pro එක දාගත්තාම AI වීඩියෝ උනත් ක්‍රියේට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තව ගොඩාක් ලොකු features add වෙනවා. ඉතින් ඇත්තටම මේක දාගන්න අපිට එච්චර සුදුසුකම් අවශ්‍ය නැහැ. අපි ශිෂ්‍යයෙක් වුණා නම් ඒ කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක් වුණා නම් හොඳටම ඇති. ඇත්තටම මේක අපිට දෙසැම්බර් ගාණක් වෙනකම් වගේ මේ එක Google එකෙන් අපිට දීලා තියෙනවා. ඉතින් අපි ඒ ඇතුළත කොහොම හරි ගන්න ඕනේ. දෙසැම්බර් 10 වෙනකන්ද කොහෙදෝ තිබ්බේ. මම පල්ලෙහෙන් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම් කීය වෙනකන්ද කියලා. ඉතින් දෙසැම්බර් 10 වෙනකම්ම මේක අපිට Google සමාගමෙන් ලබා දීලා තියෙනවා. ඉතින් අපි ඊට කලින් මේක අප්ඩේට් කරගත්තාට පස්සේ මේක දාගත්තාට පස්සේ අපිට අවුරුද්දක් තිස්සෙම මේක පාවිච්චි කරගැනීමේ හැකියාවක් තියෙනවා. හිතන්න මම අද මේක දාගත්තොත් මට ඊළඟ අවුරුද්දේ මේ දවස් වෙනකම්ම සම්පූර්ණයෙන් නොමිලේම Google Pro එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් කාලේ වටිනාකම ඇවිල්ලා Google Pro එකේ මාසෙකට හරි අවුරුද්දකට හරි 6000 ගණක් ගෙවන්න ඕනේ Google Pro එක අප්ඩේට් කරගන්න. ඉතින් මෙන්න මේ මුදල අපිට සම්පූර්ණයෙන්ම Google ආයතනයෙන් ගෙවනවා. ඉතින් ඇත්තටම මේ ගොඩක් හොඳ දෙයක් ළමයි වෙනුවෙන් කරන. ඉතින් අපි වැඩි කතා නැතුව කොහොමද කියලා බලමු. මේක කොහොමද අපේ ලැප් එකට හරි අපේ ඊමේල් එකට දාගන්නේ කියලා. ඉතින් guys අපි බලමු කොහොමද ඇත්තටම අපි මේ Google Pro එක අප්ඩේට් කරගන්නේ කියලා. ඉතින් ඔයාලා මුලින්ම Google එකට ගිහිල්ලා gemini.google.students කියලා සර්ච් කරගන්න. එහෙම නැත්නම් මම පළවෙනි description එකේ link එක දාලා තියන්නම්. ඊට පස්සේ ඒකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට් එකට යන්න. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලට පල්ලෙහාට යන්න ඕනේ. ඊට පස්සේ පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට ඉල්ලන ඔයාලගේ ඊමේල් එක දාන්න කියලා. ඉතින් ඔයාලා කිසි ප්‍රශ්නයක් වෙන්න එපා. ඔයාලට ස්ටුඩන්ට් ඊමේල් එකක් නෙමෙයි ඕනේ. ඔයාලගේ තියෙන normal ඊමේල් එක දෙන්න. ඉතින් ඔයාලගේ normal ඊමේල් එක නිවැරදිව ටයිප් කරලා එන්ටර් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති ඇවිල්ලා තියෙනවා පුංචි ඉන්ටර්ෆේස් එකක්. ඒක ඇවිල්ලා තියෙනවා මේකේ Pro ඇක්ටිවේට් කරගන්න. ඉතින් මේක ඇත්තටම ඔයා ඒකේ තියෙන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට ඒක ෆෝම් එකක් පිලවන්න එනවා. ඉතින් ඔයාලා ඒක නිවැරදිව පුරවන්න පළවෙනියටම ඔයාගේ කන්ට්‍රි එක දාන්න එනවා. ඉතින් ඔයාලගේ කන්ට්‍රි නිවැරදිව දාන්න ඊට පස්සේ ඔයාලගේ ස්කූල් එක දාන්න එනවා. ඉතින් ඒකේ ඔයාගේ යුනිවර්සිටි එක නිවැරදිව දාන්න. ඊට පස්සේ දැම්මට පස්සේ ඉතුරු ඒවා ඔයාලට පුරවගත්තට පස්සේ ඒක ඔයා යවන්න. ඉතින් ඊට පස්සේ ඔයාලගේ ෆස්ට් නේම් එකයි ලාස්ට් නේම් එකයි එනවා. ඒකත් නිවැරදිව පුරවලා ඔයාගේ උපන්දිනේ ඩේට් එකත් නිවැරදිව පුරවන්න ඕනේ. වයස අවුරුදු 18ට වගේ වැඩි වෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඒක වෙරිෆයි කරාට පස්සේ ඔයාට ඊට පස්සේ ඔයාගේ ඒ යුනිවර්සිටි එකෙන් කියන්නේ ඒ ඊමේල් එකෙන් ඔයාට එකක් එනවා වෙරිෆයි කරගන්න. ඉතින් ආයෙක වෙරිෆයි කරගත්තට පස්සේ
ඔයාලට එන ඒවා හරියට ඉස්සරහට ටික් කර යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක නිවැරදිව ඉක්මනටම Pro එක ඇක්ටිවේට් කරගන්න. ඉතින් ඔයාලා මේකේ වැදගත් වෙන්න ඕනේ දෙයක් තමයි ඔයාලා මේක කරන්න ඔයාලට ඇත්තටම යුනිවර්සිටි ගිහිල්ලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් යුනිවර්සිටි යන ගමන් තියෙන්න ඕනේ. ඉතින් ඔයාලට මේකට වෙන සුදුසුකම් ඕනේ නැහැ. ඊට පස්සේ ඔයාලට මේ ඊමේල් එක වෙරිෆයි කරගත්තට පස්සේ ඔයාලට එනවා ඊට පස්සේ get Google AI Pro කියලා. ඉතින් ඔයාලා ඒක එක සැරයක් ක්ලික් කරගන්න. ඉතින් ඒක ක්ලික් කරා කියලා ඔයාලට මොකද වෙන්නේ නැහැ. ඊට පස්සේ get student offer කියලා එකක් තියෙනවා. අපිට ඒක ආයෙසරයක් ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ක්ලික් කරගන්න ඕනෙත් නැහැ සමහරක් වෙලාවට අපි නැවත සැරයක් රීලෝඩ් කරත් අපිට ඒක එනවා. ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ ඒක සබ්ස්ක්‍රයිබ්ස් කරගන්න. කියන්නේ ඒකේ යට බටන් එකක් තියෙනවා නිල් පාට. ආන් ඒක ක්ලික් කරන්න. ඊට කලින් ඔයාලගේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකක් දාලා තියාගන්න. නැත්තම් මේක හරියට වෙන්නේ නැහැ. ඉතින් ඒක දැම්ම කියලා ඔයාලා කිසි විදිහක බය වෙන්න දෙයක් නැහැ. ඇත්තටම මේකේ වෙන්නේ ඔයාගේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එක වැඩද බලනවා. ඒ කියන්නේ ඩොලර් එකක් ආපහු අරගෙන ඩොලර් එකක් ආපහු ඒ වෙලේම දානවා. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාලට. ඉතින් ඔයාලා බය වෙන්න එපා ඒ දෙයට. ඉතින් මේ කට්ටිය බලන්නේ බැරි වෙලා හරි ඔයා අවුරුද්දකටත් වැඩි කාලයක් ඒක පාවිච්චි කර ඔයාගේ මුදල් කපා ගන්න ඒකෙන් හරි පුළුවන්නේ. ඉතින් ඒක නිසා ඒකට එච්චරටම බය වෙන්න එපා. ඩොලර් එකයි ඔයාට ගන්නේ. ඩොලර් එකක් ආපහු අරගෙන ආපහු ඔයාට මේක ට්‍රාන්ස්ෆර් කරනවා. ඉතින් මේක ඊට පස්සේ ඔයා සබ්ස්ක්‍රයිබ් කරාට පස්සේ ඔයාගේ ඊමේල් එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති ඔයාගේ එක Pro වෙලා Pro ඇක්ටිවේට් වෙලා තියෙනවා. ඉතින් ඔයාගේ Gemini එකට ගියා. ඒ කියන්නේ ඔයාගේ ඊමේල් එකට තියෙන Gemini එකට ගියා. ඒකත් ඔයාගේ Pro ඇක්ටිවේට් වෙලා තියෙනවා. ඉතින් මේක අතරම ගොඩක් හොඳයි Pro ඇක්ටිවේට් වෙන එක ෆ්‍රී වෙන්නේ. ඉතින් ඔයාත් අනිවාර්යෙන් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් එහෙම නැත්නම් යුනිවර්සිටි ගිහිල්ලා තියෙනවා නම් ගිහිල්ලා තිබ්බත් ඇති ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න ඕනේ නැහැ. ඔයාගේ ඒ යුනිවර්සිටි එක ඒ වගේ තියෙන පුරවන්න තියෙන දේවල් ටික සම්පූර්ණයෙන් පුරවලා හරි විදිහට ඒක වෙරිෆයි කරාට පස්සේ ඔයාලට සම්පූර්ණයෙන්ම නොමිලේ ගන්න පුළුවන් Google Pro එක. ඉතින් අද වීඩියෝ එක මම ඔයාලට මෙච්චරයි ගෙනාවේ. ඉතින් හදිසියෙ ගෙනාවේ Google Pro එක ඒ offer එක ඉවර වෙනවා දෙසැම්බර් 10න් පස්සේ. දෙසැම්බර් 10ට කලින් ඔයත් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේක දාගන්න. මේක දාගන්න එච්චර අමාරු වෙන්නේ නැහැ. මම පල්ලෙහාන් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්නම් මම කියපු දේ තේරුම් නැත්නම් වෙන කෙනෙක්ගේ හරි link එකක්. ඉතින් අද වීඩියෝ එක මම ඔයාලට මෙච්චරයි ගෙනාවේ. ඔයාලා මගේ මේ channel එක ආසාවෙන් බලනවා නම් දැන්ම ICT Pro ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරලා like button එක press කරලා bell icon එකත් all දාලා තියාගන්න. එතකොට අපි දාන එක අලුත් වීඩියෝ ඔයාලට ඉක්මනට මෙනවා. එහෙම නැත්නම් ඔයාලා මගේ vlog channel එකට කැමති නම් මගේ vlog channel එක subscribe කරන්න. ඉතින් මගේ මේ වීඩියෝ එකේ link එක යටින් දාලා තියන්න description එකේ. ඒකෙන් හරි ගිහිල්ලා පුළුවන්. එහෙම නැත්නම් මගේ මේ channel එකේ කියන්නේ මේ tech channel එකේ මම link එකක් දාලා තියනම් ඒකෙන් හරි ගිහිල්ලා ඔයාලට පුළුවන් මගේ vlog channel එක subscribe කරන්න. ඉතින් ඔයාත් මේ වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්න. ඉතින් අද වීඩියෝ එක මම ඔයාලට මෙච්චරයි ගෙනාවේ. ඔයාලා හැමෝටම සුබ දවසක්. Bye guys. We do it.